හායි මගේ ලස්සන ළමයෝ, අපි බලමුද මම ලස්සන වෙන්න පාවිච්චි කරපු ෆේස් පැක් එක. ළමයි මම මුලින්ම සුදු කැකුළු හාල් වලට යෝගට් ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙනවා. ඊට පස්සේ බිත්තර සුදු මදේ දාගන්නවා. ඒ වගේම ළමයි මේකේ සීක්‍රට් එක තමයි ළමයි වැල්මී කුඩු. ළමයි වැල්මී කුඩු වලට පුළුවන් ඔයාලගේ ඕනම ෆේස් එකකට, ඒ කියන්නේ ඩ්‍රයි වෙනවා නම් ඒ වගේම ඔයිලි වෙනවා නම් ඒ ඕනම ෆේස් එකකට ගැලපෙනවා ළමයි මේ වැල්මී කුඩු. ළමයි ඔයාලට බෙහෙත් බඩු කඩවලින් මේ වැල්මී කුඩු ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ කැකුළු හාල් කොටලා ගන්නකොට අනිවාර්යෙන් වතුර නැතුව කිරි වලින් හරි යෝගට් වලින් හරි ගන්න. වතුර වලින් ගන්න එපා. ළමයි මේක ගොඩාක් දියාරු විදිහට තමයි එන්නේ. ඒත් අවුලක් නෑ. ඔයාලා ගාලා බලන්නකෝ. පුළුවන් නම් සතියකට දෙපාරක් විතර යූස් කරන්න. ඔයාලට පෙනි ඔයාලගේ මූණේ තියෙන තැන් වල කළු වෙලා තියෙනවා නම් ඒ සේරම නැති වෙලා යනවා මේ පැක් එකෙන් ළමයි. සතියකට දෙපාරක් විතර පාවිච්චි කරන්න. පුළුවන් තරම් අවුවේ යන්න නැතුව ඉන්න බලන්න. ඒ වගේම හැම වෙලාවෙම තමන්ව විශ්වාස කරන්න, තමන් ලස්සන වෙනවා කියන හැඟීමෙන් ඉන්න. එතකොට ළමයි කොහොමත් ලස්සන වෙනවා. හැම වෙලේම කැතයි කියලා හිතුවොත් එහෙම කොහොමත් කැතයි. ඒක හින්දා ලස්සනයි කියලා හිතාගෙන මම ලස්සන වෙනවා කියලා හිතාගෙන අනිවාර්යෙන් පාවිච්චි කරන්න. එතකොට කොහොමත් ලස්සන වෙනවා. ඔය පැක් එකේ ළමයි මාරම විදියට මූණ අපි ග්ලෝ වෙනව නෙමෙයි, ඕක මේ වයටින් කලර් එකක් තමයි එන්නේ ඔය පැක් එකේ. මොකද ඕක මාරම ලස්සනයි. ඔයාලා පාවිච්චි කරලා